ලසිත් මං ඔයාගෙන් මේ ගැන මේ අහන්නද නැද්ද කියලා හිත හිටියේ. ඉතින් හෙලන්න ආන්ටි වට මොනවා හරි අහන්න තියෙන දෙයක් තියෙනවා නම් අහන්න. ඒ කියන්නේ හිත හිතින් ඉන්න එපා. ඔයා කවුරු හරි ගර්ල් කෙනෙක් එක්ක එෆෙයා එකක් පටන් ගන්නද තියෙන්නේ? කියපු කෙනා කවුද හෙලන්න ආන්ටි? ඒ කියන්නේ ඇත්තටම තියෙනවා. එහෙමනේ. හරි ආන්ටි කියන්නකෝ. ඒ රංගි කියලා ගර්ල් කෙනෙක් ගැන. කවුරුනත් කියලා තියෙන්නේ නැත්තා. ඒ ළමයා වැඩ කරන්නේත් අපේ ඔෆිස් එකේ. මං කිව්වේ කවුරුනත් සේරම විස්තර දැනගෙන මට කලින් ආන්ටිට කියලා තියෙනවා. මම මේක දැනගත්තේ නම් මට වැඩක් නෑ ආන්ටි. මම එක ගැන මෙච්චර කල් කියන්නේ නැතුව පරක්කු කර හිටියේ එතන පොඩි හේතුවක් තියෙන නිසා. ඒ ළමයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක අපිට එච්චර මැච් වෙන්නේ නෑනේ. අන්න ඒක නම් කවුරුනත් කියලා තියෙන්නේ වරද්දලා. හරි. ඔයා මට කියන්නකෝ. කවුද ඒ ගර්ල්? එයාගේ තාත්තා මැරිලා. අම්මා වෙන මිනිස්සෙක් එක්ක ලිවින් ටුගෙදර් තමයි ඉඳලා තියෙන්නේ. තාත්තා හිරේ ඉන්නකොටත් අම්මා ඒ විදිහට මේ මිනිස්සයව ගෙදර ගෙනලා තියන් ඉඳලා තියෙනවා. දැන් ඔයා මේ දේවල් හරි කියලා කියනවා. මං මේ හැමදේම දැනගෙන ආන්ටි කල් එක යල්ලා. ඔය එෆෙයා එක නවත්තන්න. මං ඒ කල්ට පොරොන්දු ආන්ටි. ලසිත් ඔයාගේ තාත්තා කරපු කියපු දේවල් වලින් අපුව බේරගන්න අපිට වෙන කවුරුත් හිටියේ නෑ. අපිට හිටපු එක මිනිස්සයා ඔය අමදෝරු අංකල්. එයා නිසා තමයි අපි සේරම මේ විදිහට නිදහසේ හුස්ම අරගෙන ඉන්නේ. නිදහසේ හුස්ම අරන් ඉන්නේ ආන්ටි වැරදි කරපු මිනිස්සුන්ට. මේ ලසිත් ආගියු කරලා වැඩක් නෑ. එතකොට මේ වෙච්ච වැරදි වල සේරම බන්දි ගන්නව මමද?